බුදුන් වහන්සේ පෙර ආත්මයක හිමාල අඩවියේ අතිශය රමණීය වනාන්තරයක සීලවනාග නමින් තේජවන්ත ඇත් රජකුව උපත ලැබූ සේක. අති උත්කර්ෂවත් සිල්වනාග ප්‍රජ්ජාවේ සහ සාමයේ සංකේතයක් ලස පුරාණ වනාන්තරය හරහා ගමන් කරයි. දිනක් දරුණු ලෙස මංමුලා වූ මිනිසෙකු වනයේ අතරමං වී බියෙන් හා කුසගින්නෙන් විලාප තබමින් මරණය සොයා යමින් සිටියේය. මිනිසාගේ විලාපය ඇසුණු ඇත් රජු කරුණාවෙන් ඔහු වෙත පැමිණියේය. ඒ මහා කරුණාවන්ත හමුවීම ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට සමත් විය. එත් රජු මේ අසරණ මිනිසාට පළතුරු සහ පැන්දී සප්පායම් කළේ. වනයේ රජු වූ ඔහු මේ මිනිසාට තම සොහොයුරුවකට මෙන් සලකුවේය. මිනිසාව තම පිටමත තබාගත් ඇත් රජු දින කොටසක් තිස්සේ ඔහුට මඟ පෙන්වමින් වනයෙන් පිටතට රැගෙන ගියේය. නතර සීමාවට පැමිණි විට මිනිසා නිදහස් විය. නමුත් කරුණාවන්ත එත් රජු දෙස බැලූ ඔහුට සිතුනේ මේ එත්දල විකුණා මහා ධනවතෙකු විය හැකි බවයි. හිමියනි, මා දිලිඳුයි. ඔබේ දලාගින් කොටසක් මට දෙන්න. ඇත් රජු දන් දීමේ පාරමිතාව පුරමින් තම දලාංග කපා ගැනීමට ඉඩ දුන්නේය. හිමියනි, මා දිලිඳුයි. ඔබේ දලාගින් කොටසක් මට දෙන්න. ඇත් රජු දන් දීමේ පාරමිතාව පුරමින් තම දලාංග කපා ගැනීමට ඉඩ දුන්නේය. තණ්හාවෙන් පිරුණු මිනිසා දෙවන වරද පැමිණ එත් රජුගේ මුල දක්වාම දල කපා ගත්තේය. මහා බෝසතාණන් වහන්සේ ඒ සියලු වේදනා ඔසා වදාළ සේක. ඔන්තිමේදී ඒ අදම මිනිසා ඕත් රජුගේ මුල දක්වාම දල කපා ගැනීමට සැරසුණේය. බෝසතාණන් වහන්සේ ඒ අතිශය වේදනාකාරී අවස්ථාව පවා නිසලව ඔසා වදාළ සේක. ඒ ගුණමකු මිනිසාට මේ මහ පොළොව පවා ඉඩ දීමට අකමැති විය. ස්වභාව ධර්මයම ඔහුට එරෙහිව නැගී සිටියේය. ගුණමකු මිනිසා කළ ඒ මහා පාපයට ඔහු පණපිටින්ම අවීචි මහා හිරයට ඇදරුණේ. පාරමිතා පුරන උතුමෝ තමන්ට වරදක් කළ අයට පවා කරුණාව දක්වති. ගුණමකුකම සැමවිටම විනාශයට මඟ පාදයි. මෙවැනි වටිනා ජාතක කතා සහ හරවත් දේ නැරඹීමට අපේ නිර්මාණ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.